සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම කතා කරන්න යන්නේ අපේ ස්කිල්ස් ඔෆ් ප්‍රොජෙක්ට් එකේ කාඩ් පේජ් එක ප්‍රෝග්‍රෑම් කරගෙන තියෙන්නේ කොහොමද කියලා ඔයාලට එක්ස්ප්ලেইন කරන්න තමයි මම අද හදන්නේ. මම දැන් ඉන්නේ අපේ ස්කිල්ස් ඔෆ් ප්‍රොජෙක්ට් එකේ හෝම් පේජ් එකේ. මෙතන තියෙන අයිකන් එක ක්ලික් කරාට පස්සේ අපිට යන්න පුළුවන් අපේ කාඩ් පේජ් එකට. ඒක හදාගෙන තියෙන්නේ අපි බයෝගේ ඩෑෂ්බෝඩ් එකේ තමයි ඒක තියෙන්නේ. ඒවා ටැබ් විදිහට තමයි අපි හදාගෙන තියෙන්නේ. කාඩ් පේජ් එකට යන්න නම් අපි අනිවාර්යෙන් බය කෙනෙක් විදිහට ලොග් වෙන්න ඕනි. ඊට පස්සේ මෙතන shopping cart කියලා තියෙනවා. ඊට පස්සේ review your items before checkout කියලා ටෙක්ස්ට් එකක් ඇඩ් කරන්න තියෙනවා. ඊට පස්සේ දැන් අපේ කාඩ් පේජ් එකේ කිසිම ප්‍රොඩක්ට් එකක් නැති නිසා තමයි මෙතන empty design එක display කරන්නේ. මෙතන empty design එකට අදාළව your cart is empty, explore our wide range of skills and start your learning journey today කියලා ටෙක්ස්ට් එකක් ඇඩ් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන browse skill කියලා බටන් එකක් හදාගෙන තියෙනවා. ඒ බටන් එක ක්ලික් කරාට පස්සේ අපිව නැවිගේට් කරන අපේ බේසික් සර්ච් එකට. එතනින් අපිට කාර්ට් එකට ප්‍රොඩක්ට් ඇඩ් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ කාර්ට් එකේ ප්‍රොඩක්ට් එකක් නැති නිසා empty design එක display කරලා තමයි මේ තියෙන්නේ. අපි දැන් මෙතන browse skills කියන බටන් එක ක්ලික් කරලා අපි කාර්ට් එකට ප්‍රොඩක්ට් කීපයක් ඇඩ් කරගමු. ඊට පස්සේ මම මෙතන ප්‍රොඩක්ට් එකක් ක්ලික් කරලා ප්‍රොඩක්ට් කීපයක් ඇඩ් කරගන්නවා අපේ කාර්ට් එකට. මෙතන add to cart කියන එක ක්ලික් කරලා පස්සේ කාර්ට් එකට ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන in cart කියලා පෙන්නනවා. ඊට පස්සේ මෙන්න මෙතන නම්බර් එකක් ඇඩ් වෙනවා අපේ කාර්ට් එකේ. දැන් එක ප්‍රොඩක්ට් එකක් තියෙනවා කියන්න. ඊට පස්සේ මම තව ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරගන්නවා. මේ ප්‍රොඩක්ට් එකත් මම ඇඩ් කරගන්න අපේ add to cart දීලා දැන් in cart කියලා පෙන්නනවා. එතන ප්‍රොඩක්ට් කවුන්ට් එක දෙක විදිහට අප්ඩේට් වුණා. ඊට පස්සේ මම මෙතනින් තව ප්‍රොඩක්ට් කීපයක් ඇඩ් කරගන්නවා අපේ කාර්ට් එකට. මම මේ ප්‍රොඩක්ට් එකත් අපේ කාර්ට් එකට ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මෙතන අප්ඩේට් වුණා ආයි. ඊට පස්සේ මම මේ විදිහට ප්‍රොඩක්ට් කීපයක් ඇඩ් කරගන්න අපේ කාර්ට් එකට. කාර්ට් එකට ප්‍රොඩක්ට් එකක් අප්ඩේට් කරන්න මෙතන කවුන්ට් එක අප්ඩේට් වෙනවා. මේ විදිහට මම ප්‍රොඩක්ට් පහක් ඇඩ් කරගත්ත අපේ කාර්ට් එකට. දැන් මේ විදිහට ප්‍රොඩක්ට් ටික ලෝඩ් වෙලා තියෙනවා අපේ කාර්ට් පේජ් එකේ. මෙතන දැන් අපේ කාර්ට් පේජ් එකේ ප්‍රොඩක්ට් ටික ලෝඩ් වෙලා තියෙනවා. මෙතන ප්‍රොඩක්ට් එකට අදාළ ඉමේජ් එක මේ විදිහට ලෝඩ් වෙලා තියෙනවා ප්‍රොඩක්ට් එකට අනුව. ඊට පස්සේ මෙතන ප්‍රොඩක්ට් එකේ ටයිටල් එක තියෙනවා. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකේ නම තියෙනවා. ඊට පස්සේ මෙතන වෙබ් ඩෙවලොප්මන්ට් කියලා ඊගා ප්‍රොඩක්ට් එකේ නේම් එක තියෙනවා. ඒ විදිහට ප්‍රොඩක්ට් එකේ නේම් ටික ලෝඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතන ප්‍රොඩක්ට් එකට අදාළව සෙලර්ගේ නම ලෝඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ ඒකට අදාළ බැච් එක මේ විදිහට ඇඩ්වාන්ස් බිගිනර් ඉන්ටර්මීඩියට් කියලා ලෝඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතන ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක ලෝඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන ඕඩර් සමරි එක යටතේ අපේ සබ් ටෝටල් එක අරන් තියෙනවා. ඒ කියන්නේ මෙතන ප්‍රොඩක්ට් එකේ සබ් ටෝටල් එක තමයි මෙතන අරන් තියෙන්නේ ප්‍රොඩක්ට් එකට අදාළව. ඊට පස්සේ මෙතන ඩෙලිවරි ෆී එක විදියට අරන් තියෙන අපේ ටෝටල් ඩෙලිවරි ෆී එක. ඊට පස්සේ මෙතන ඩෙලිවරි ෆී එකයි සබ් ටෝටල් එක එකතු කරලා සම්පූර්ණ ටෝටල් එක හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන proceed to check out කියලා බටන් එකක් හදාගෙන තියෙනවා. මේ විදිහට තමයි අපේ ස්කිල්ස් ඔෆ් ප්‍රොජෙක්ට් එකේ කාර්ට් එකේ ප්‍රෝග්‍රෑම් එක අපි කරගෙන තියෙන්නේ. අපි දැන් බලමු මේකේ කෝඩින් පාර්ට් එක අපි කොහොමද කරගෙන තියෙන්නේ කියලා. දැන් ඉන්නේ bio-dashboard.php ෆයිල් එකේ. මෙතන ඉන්ක්ලූඩ් කරන්න තියෙන header.php එක. ඊට පස්සේ මෙතන user role එක bioද කියලා බලලා තියෙනවා. bio කෙනෙක් නෙමෙයි නා home.php එක නැවිගේට් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන exit වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතන tab කියලා variable එකක් හදාගෙන eset get tab කියලා බලලා තියෙනවා. tab එකේ මුකුත් ආවේ නැත්නම් dash මුකුත් ආවේ නැත්නම් dashboard එක පෙන්වන්න කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන cart data කියලා කමෙන්ට් එකක් දාගෙන cart items කියලා array එකක් හදාගෙන තියෙනවා empty array එකක්. ඊට පස්සේ මෙතන sub total එක equal කරලා තියෙනවා 0 වලට. මෙතන total delivery fee එකත් equal කරලා තියෙනවා 0 වලට. ඊට පස්සේ මෙතන if එකක් දාලා tab එක cart ද කියලා බලනවා. cart නම් මෙන්න මේ coding part එක වෙනවා. ඊට පස්සේ මෙතන කමෙන්ට් එකක් දාගෙන delivery fee calculation by city id කියලා හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන by city id Q කියලා variable එකක් හදාගෙන database එකට search එකක් දාලා city id එක අරන් තියෙනවා.
ඊට පස්සේ මෙතන buyer city id කියලා variable එක හදාගෙන ඒකේ බලනවා buyer city එකයි buyer city එකයි නම් rows එක 0 වලට වැඩිද බලනවා. ඊට පස්සේ buyer city එක fetch stock කරගෙන අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන fetch cart items කියලා comment එකක් දාගෙන cart items queue කියලා variable එකක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ database එකට search එකක් දාලා cart එකේ id එක ඊට පස්සේ user name එක seller name එක user ගේ name එක seller ගේ name එක user ගේ last name එක seller name එක seller ගේ last name එක city id එක seller city id එක seller id එක අරන් තියෙනවා. ඊට පස්සේ මෙතන ordered by created at descending order එකක් විදිහට අරන් තියෙනවා. ඊට පස්සේ මෙතන integer එකක් විදිහට user id එක අරන් තියෙනවා. ඊට පස්සේ sellers in cart කියලා empty array එකක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන while එකක් දාගෙන $sign items කියන variable එකෙන් equal කරලා තියෙනවා cart items queue කියන variable එකකින් එන data ටික fetch stock එකක් කරා අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන cart items කියලා හදාගත්ත array එකට මෙතන items එකකින් එන data එක දාගෙන තියෙන array එකට ඊට පස්සේ මෙතන subtotal කියලා variable එකක් හදාන total කියලා price එක දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන seller id කියලා variable එකක් හදාගෙන ඒක equal කරගෙන තියෙනවා items එකෙන් එන seller id එකට. ඊට පස්සේ මෙතන if not is set කියලා බලනවා seller id එක. ඒ කියන්නේ set වෙලා නැද්ද කියලා බලනවා. seller id එක set වෙලා නැත්නම් මෙන්න මේ coding part එක වෙනවා. delivery fee කියලා variable එකක් හදාගෙන equal කරගෙන තියෙනවා items seller city id එක equal කරගෙන තියෙනවා buyer city id එක buyer city id එක not equal බලනවා 0 වලට. ඊට පස්සේ මෙතන 200 500 කියලා data එක pass කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන total delivery fee එකට එකතු කරලා තියෙනවා delivery fee එක. ඊට පස්සේ මෙතන sellers in cart කියන එකේ user id එක එවලා ඒක equal කරගෙන තියෙනවා delivery fee එකට. ඊට පස්සේ මෙතන total කියලා variable එකක් හදාන subtotal එකයි total delivery fee එකයි එකතු කරගෙන තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ අපේ මෙතන tab navigation එක. මේක මම ඔයාලට කලින් වීඩියෝ එකේදී explain කරා. මෙතන cart එක හදාගෙන තියෙන එක පිළිබඳව. ඊට පස්සේ මෙතන tab එක dashboard කියලා බලනවා. මේ tab එක dashboard නම් dashboard එකේ වෙන coding part එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මෙතන cart tab කියලා දාගෙන tab එක cart වලට equal ද කියලා බලනවා. equal නම් මෙන්න මේ coding part එක වෙනවා. ඊට පස්සේ මෙතන session එකක් ඇතුලේ shopping cart කියලා දාගෙන තියෙනවා. ඊට පස්සේ paragraph tag එකක් ඇතුලේ review your items before checkout කියලා දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන section එකක් දාගෙන if empty cart items කියලා දාගෙන code ටිකක් මෙතන ලියලා තියෙනවා. ඒ ලියලා තියෙන්නේ අපේ cart එකේ මොකවත් නැත්තම් මෙතන empty නම් cart එක empty නම් පෙන්වන්න ඕනි design එක තමයි මේ විදිහට හදාගෙන තියෙන්නේ. මේ design එක මම කලින් වීඩියෝ එකේදී ඔයාලට explain කරා. ඊට පස්සේ මෙතන else එක යටතේ දාගෙන තියෙනවා ඊට පස්සේ 4 inch එකක් දාගෙන cart items කියන variable එකේ තියෙන data ටික මෙතන $sign items කියලා variable එකක් හදාගෙන ඒකට එකින් එක data ටික දාගෙන තියෙනවා. ඒක තමයි මේ 4 inch එකෙන් කරන්නේ. ඊට පස්සේ මෙතන seller name කියලා variable එකක් හදාගෙන seller ගේ name එකයි last name එකයි first name එකයි දාගෙන තියෙනවා. ඊට පස්සේ product data කියලා array එකක් හදාගෙන ඒකේ items එකේ title එක seller name එක item එකේ level එක price එක image url එක අරන් තියෙනවා. ඊට පස්සේ description එකක් අරන් තියෙනවා product data කියන array එකට. ඊට පස්සේ මෙතන cart items කියලා comment එකක් දාන්න තියෙනවා. ඊට පස්සේ div tag එක ඇතුලේ on click එකක් දාලා open model එකට call කරලා තියෙනවා. ඒ call කරපුව එකස්සේ product data කියන අපි මෙතන හදාගත්ත ඒ ටික යවලා තියෙනවා. ඊට පස්සේ මෙතන items එකෙන් එන items id එක අරන් තියෙනවා cart items id එක. ඊට පස්සේ මෙතන product එකට දාලා image url එක දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන title product එකේ title එක. ඊට පස්සේ මෙතන seller ගේ name එක. ඊට පස්සේ cart item id එක අරන් තියෙනවා. remove item කියන එකට මෙතන cart item id එක යවලා තියෙනවා. මේ button එක ගැන මම ඔයාලට පස්සේ කියන්නම්. මේක මේ button එක
මෙතන SVG එක දාගෙන මේ බටන් එකෙන් තමයි ප්‍රොඩක්ට් එකක් ඒ කියන්නේ කාඩ් එකෙන් අයින් කරන පාර්ට් එකට අදාළ බටන් එක තමයි මේක. ඊට පස්සේ මෙතන ප්‍රොඩක්ට් එකේ ලෙවල් එක අරන් තියෙනවා. ඊට පස්සේ මෙතන ප්‍රයිස් එක අරන් තියෙනවා. ඊට පස්සේ මෙතනින් 4 ඉන්ච් එක එන් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන සමරි කොලම් කියලා කමෙන්ට් එකක් දාගෙන H2 ටැග් එක ඇතුලේ ඕඩර් සමරි කියලා දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන සබ් ටෝටල් කියලා දාගෙන එතන සබ් ටෝටල් එක දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන කෝස් ඩොකියුමන්ට් ඩෙලිවරි ෆී එක දාගෙන තියෙනවා. මේ තියෙන්නේ ටෝටල් ඩෙලිවරි ෆී එක. ඊට පස්සේ මෙතන ටෝටල් ඩෙලිවරි ෆී එකයි සබ් ටෝටල් එකයි කියන්නේ ප්‍රොඩක්ට් එකට අදාළ සම්පූර්ණ ටෝටල් එකයි ඩෙලිවරි ෆී එකයි ඔක්කොම දාලා මෙතන සම්පූර්ණ ටෝටල් එක දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන බටන් එකක් හදාගෙන තියෙනවා proceed to checkout කියලා. මෙතන checkout කියලා ෆන්ක්ෂන් එකක් හදාගෙන තියෙනවා. on click එකක් දාලා ෆන්ක්ෂන් එක කෝල් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන paragraph tag එකක් ඇතුලේ checkout powered by Payeer කියලා ටෙක්ස්ට් එකක් ඇඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන උඩදී අපි දාගත්ත if එක end කරගෙන තියෙනවා. ඊට පස්සේ මේ තියෙන remove from cart කියන එක මම ඔයාලට පස්සේ වීඩියෝ එකේදී explain කරන්නම්. මේ කියන්නේ ඒක ප්‍රොඩක්ට් එක remove කරාට පස්සේ alert එකක් එන විදිහට තමයි මේක හදාගෙන තියෙන්නේ. ඒක මම ඔයාලට පස්සේ පෙන්නන්නම්. ඊට පස්සේ මේ තියෙන්නේ JS part එක මේ coding part එක මම ඔයාලට ඊළඟ වීඩියෝ එකේදී පෙන්නන්නම්. මේ තියෙන කාඩ් එක remove කරන්න අදාළ coding part එක. ඊට පස්සේ තියෙන්නේ මෙතන pop up එකක් එන විදිහට හදාගත්තා. ඒකේ coding part එක මේ තියෙන්නේ. මම ඒක ඔයාලට ඊළඟ වීඩියෝ එකේදී explain කරන්නම්. අපි දැන් බලමු product view එකේ මෙතන තියෙන add to cart button එකට අදාළ coding part එක කොහොමද අපි හදාගන්න තියෙන්නේ කියලා බලමු. මෙතන add to cart කියලා දුන්නාට පස්සේ ඒක මෙතන cart page එකේ add වෙනවා. ඊට පස්සේ මෙතන in cart නම් තියෙන්නේ ඒක කෙලින්ම අපේ මෙතන cart page එකේ තියෙනවා. අපි ඒකට අදාළ coding part එක කොහොමද හදාගන්න තියෙන්නේ කියලා බලමු. මෙතන cart and watch list කියලා comment එකක් දාගෙන button එකක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ button එකේ ID එක cart button කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන in cart කියලා variable එකට බලලා ඒකේ දැන් cart එකේ in නම් තියෙන්නේ in cart කියලා තමයි පෙන්නන්නේ. cart එකේ in cart කියලා නැත්තම් add to cart කියලා තමයි පෙන්නන්නේ. මේ විදිහට තමයි ඒක හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ බලමු මේ in cart කියන variable එකට අපි data pass කරගෙන තියෙන්නේ කොහොමද කියලා. මෙන්න මෙතන හදාගෙන තියෙන comment එකක් දාලා in cart කියලා. ඒකේ in cart equal false කියලා දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන if tag එකක් ඇතුලේ නෑ if එකක් ඇතුලේ logged in එකයි user id එකයි පාස් කරලා තියෙනවා. මෙතන CQ කියලා variable එකක් හදනවා. database එකට search එකක් දාලා select කරලා තියෙනවා cart එකේ product id එකයි user id එකයි අරන් තියෙනවා. ඊට පස්සේ මෙතන in cart කියන එකට CQ එකෙන් එන නම් rows ගන්න විශාලത බලනවා බිඳුවට වැඩිය. මෙතන තමයි මේ විදිහට තමයි in cart එක හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු මේකට අදාළ JS part එක අපි කොහොමද හදාගන්න තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි JS function එක හදාගෙන තියෙන්නේ. function එකේ post method එක හරහා යවලා තියෙනවා cart process.php එකට. අපි බලමු cart process.php එකේ මොකද්ද අපි හදලා තියෙන්නේ කියලා. මෙතන reset session එක start කරලාද බලනවා. නැත්නම් session එක start කරනවා ඊට පස්සේ require කරන දිනවා DB connection එක. ඊට පස්සේ මෙතන header එකේ connect type application json කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන object කියලා comment එකක් දාගෙන reset session එකේ login in ද කියලා බලනවා. ඊට පස්සේ login active account type එක බලනවා. ඊට පස්සේ මෙතන JSON encode එකේ success එක false නම් message එකක් යවනවා unauthorized කියලා. ඊට පස්සේ මෙතන exit වෙනවා. ඊට පස්සේ මෙතන user id එක අරන් තියෙනවා session එකෙන් user id එක. ඊට පස්සේ මෙතන product id එක අරන් තියෙනවා post එකෙන් එහා පැත්තෙන් එවුවා මෙතනට product id එක product view.php එකේ මෙන්න මෙතනින් එවුවා මේ form data එකට එවුවා මෙතන append කරලා product id එක. ඊට පස්සේ මෙන්න මෙතන යවුවේ එක
ඊට පස්සේ මෙතන කාඩ් ප්‍රොසෙස් එකේ ඒක රන් තියෙනවා. ඊට පස්සේ මෙතන user id එක කුඩාද බලන බින්දුවට වැඩිය. ඊට පස්සේ product id එකත් කුඩාද බලන බින්දුවට වැඩිය. බින්දුවට වැඩිය කුඩායි නම් JSON encode එක හරහා message එකක් යවනවා invalid input කියලා. ඊට පස්සේ මෙතන check if already in card කියලා කමෙන්ට් එකක් දාන්න තියෙනවා. ඊට පස්සේ මෙතන exit කියලා variable එකක් හදාන්න database එකට search එකක් දාන්න බලලා තියෙනවා user id එකයි product id එකයි already card table එකේ තියෙනවද කියන එක බලලා තියෙනවා. ඊට පස්සේ මෙතන exit එක number rows ගාන විශාලයද බලන බිඳුව වැඩි නම් මෙතන remove කරන්න අදාළ එකයි add කරන්න අදාළ එකයි හදලා තියෙනවා මෙතන. ඊට පස්සේ database iod එකක් දාලා delete from card delete කරන්න නම් database iod එකක් දාලා delete from card කියලා දාලා user id එක දාලා product id එක දාලා user id එකයි product id එකයි delete කරලා තියෙනවා. ඊට පස්සේ JSON encode එක හරහා success එක දීලා තියෙනවා action එක remove කියලා. ඊට පස්සේ මෙතන else එක ඇතුලේ add කරන්න part එක තියෙනවා. මෙතන done කියලා variable එකට database iod insert into card user id එකයි product id එකයි database එකට insert කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන success නම් ඒක action එක added කියලා පෙන්නනවා. මේ විදිහට තමයි අපි product view එකේ in card add to cart කියන බටන් එක අපි හදාගත්තේ. මේ විදිහට තමයි ඉතින් අපේ කාඩ් එකේ process එක අපි හදාගෙන තියෙන්නේ. thank you